Hello friends, welcome back to another gameplay videos. ඔන්න ඉතින් අද ප්ලේ කරන්න යන්නේ jailbreak කියන ගේම් එක. කට්ටිය මටන් මගෙන් ඉල්ලුවා escape ගේම් එකක් ගෙන්න කියලා. මම ඉතින් මටන් escape ගේම් එකක් ගෙනාවේ නෑ. මොකද මං තාම චූටිනේ granny එහෙම ගේන්න මං හින බයයි granny ගහන්න. අවුලක් නෑ ඒවා ඉස්සරහට ගේනවා. කට්ටිය hina වෙන්නේ එහෙම නෑ. ඉතින් මචං අපි යන් ගේම් එකට එනවා. මේක ඇවිල්ලා මචං පොලිසියෙන් පයින්න තියෙන්නේ. පේනවනේ මචං. මෙන්න මේ විදිහටයි ලෙවල් 1 වෙන්නේ. හරි මචං ලෙවල් 1කින් යන් අපි යනවා. ලෙවල් 1කින් පටන්ගෙන ආවනම් මචං ලෙවල් 5ක් විතර ගන්න. මොකද වීඩියෝ එක දිග වැඩි වෙනවා නැත්. අඩෝ සිරාට මේ ඉන්නේ අපි. අර සිරාටම මුවහනවා ආයෙත් මං හිර වෙලා ඉන්නේ. මෙයා න්‍යායමක ඇත්ත එකෙන් සටහා කරනවා. මෙයාට පුළුවන් ආයෙත් බේරින්න. මීනේ මෙයාට නෙමෙයි මචං අපිට. මීනේ අපි දන්නවනේ. පීරවන්නේ මචං මං මිනිස්සුන්ට මැජික් හොර මැජික් පෙන්වනවා කියලා හිරේ දැම්ම කියකුමාව. කත වැඩනේ බා. දැන් මේ ඒකෙන් අමාරුවෙන් කොමරි කරලා පැනක යන්න යන්නේ. ඉතින් මචං හෙන බාද කෙනවා. එතකොට ප්‍රමාණය වලින් පැරදෙන්නත් පුළුවන්. මේ ලෙවල් 5 විතර නෙමෙයි මචං තව ලෙවල් 5ක් තියෙනවා. තව අප්ඩේට් එකකටත් ඒ ලෙවල්. ඉතින් මචං පයින්ද තියෙන්නේ. පයිදී මේ බටන් එකක් තියෙන්නේ. බටන් දෙකක්. ඒ දෙක නම් පටලව ගන්න එපා. අර හිරවටම වැටෙනවා තව ඩිංගේ. ඊමන් නොද අපි. හොඳ මචං උලකට ගහගෙන යද්ද දන්නේ. ආව් මචං ඒ වගේ උලකට ගහයි යනවා. ඊවට හෙන්නවල මචං අපි. ඕ මචං ෆස්ට් ලෙවල් එක ඉවරයි අපි. දෙයන් දෙවනි ලෙවල් එකට ඊළඟ සතියේ මචං මං හිතුවා ඔයාලට ඒ ස්කැරේ ටීචර්ලාගේ අලුත් ගේම් එකක් ගේන්න. පීනෝනේ මචං අපිට පොලිස් කාර්යයෙන් පයින්න තමයි මෙතන තියෙන්නේ. හරි බං. ඉතින් පොලිස් කාර්යාලේ ඉන්නවා. පොලිස් කාර්යාලයට කොහොම ආවල්ලන්න බැරි. දැන් ඉතින් මචං අපි ඩෙවිල් පොලිස් කාර්යාලයට පුළුවන් බං මාවල්ලන්න. පොලිස් කාර්යාව මග ඇල්ල අම්බයි යන්න. අඩෝ ශිරාවටම පොලිස් කාර්යාව මේ පැත්තට එනවා. බය වෙන්න එපා මචං මම පොලිස් කාර්යාවගේ ළඟින් ගිහින් පෙන්නන්න. අර ශිරාවට බයකුත් හිතෙනවා පොලිසිය අල්ලගන්නයිද කියලා. බලපන්. හරි බං දැන් පඩිපෙළ දුවගමු. හරි පඩිපෙළ. හරි මචං ඒක දින්න අපි. දැන් මෙතනින් කොහමද අපිට යන්න තියෙන්නේ? මේ බාටේ දිගේ දුවගෙන ගිහිල්ලා චුට්ටක් හරි වෙන්න තියෙම අවුට් වෙන්නේ නැහැ. ඒක ගණන් ගන්න නෑ. අඩාශිරාවටම මට අමුතුනා කියපන්කෝ. අර දොරාරින මේ කරලා ඉන්න. දැන් ඉතින් ආයෙ මංකෝ පල්ලෙහාට කරන්න යන්නේ. පල්ලෙහාට යන්න වෙනවා. අර අතන තියෙන දොර. ඒ මන්දිර මචං පොලිස් කාර්යයක් දැන් යනවා. කොයිද මන් දන්නේ. අඩා මං යන පැත්තටම යන්නේ. ඊකට කමන්නේ මචං. ඊවට අපි හැලෙන්නේ. ගිහලා ඉක්මනට බොත්තම ඔබලා යමු. පේනවනේ මචං අර රතු පාට එක කොළ පාටට වෙන්න තමයි ඔබන්න ඕනේ. දැන් ඉතින් මචං ආයෙත් පඩි පෙලෙන් යන්න වෙන්නේ අපිට. ඒවට අපි හැලෙන්නේ නැහැ. දැන් ඉතින් බොත්තම දාගෙන ආවනේ. ආයෙ බහින්න ඕනේ නෑ. ආයෙ හැම බහින්න ඕනේ නෑ. පේනවනේ මචං පොලිස් කාර්යාලයට මාව පෙනිලා නෑ. මං ඇවිල්ලා ගන්න. ඉතින් බං මට දෙයක් කියන්න තියෙනවා. මේ ගේම් එක ඇවිල්ලා සුපිරිම සුපිරි escape ගේම් එක. ඉතින් මචං තවත් දෙයක් කියන්න තියෙනවා. ඉතින් මේ ඔයාලා වීඩියෝ එක බැලුවත් හරි තාම ලයික් කරන්නේ නැද්ද? අර සිරාවටම ආයෙත් වන්න. මොකක්ද මම? නිකන් ලයික් බටන් එක ඕක බලනකොට ලෝබ වෙන්න බා කම්මෙන් බා ගුවක වෙන්න බා. ඔය නිකන් ලයික් බටන් එක ඔබලා දාන්න. ඒ විතරනේ මචං subscribe කරමු. දැන් මම subscribe කළා, share කළා, comment කරන්න අමතක වෙන්න එපා. බිම වරනෝනේ මචං ඉස්සර වෙලා. හරි දැන් ගාන්ට ආවා. හරි මං දැන් අපි level 2ක් ඉවර කරන්න ළඟයි. හරි තින් මචං ගිනුම් කඩුව. ඕකේ. දැන් මචං ඒකත් ඉවරයි second level එකත්. දැන් third level එක. ඒක නම් මචං චුට්ටක් බය හිතෙන level එකක් වගේ. අවුලක් නෑ මචං බය හිතෙනවට තමයි ඩෙවිල්ලා ඉන්නේ. වරුන් මචං පිච්චිලා තමයි මැරෙන්නේ. මෙතනින් පැනලා රතු පාට කොඩිය ගාවට අපි යන් ඉක්මනට
ඒක කොළ වෙනවා. එතකොට මේ පෙන්නන පාර දිගේ යන් අර අසිරාවටම ලොකු මැෂින්යක් වගේ අපිට දැන් තාක්ෂණය යූස් කරන්න වෙනවා. ඒකට ඉතින් සුළු ක්‍රමයේ තියෙන්නේ මේ උඩ තියෙන කෑල්ල අනුව මේක පල්ලෙහාට මේව ගන්න තියෙන්නේ. එතකොට අතනර තියෙන පෑන් ටික ඔන් වෙනවා. හරි ඒක හරි. දැන් මේක තමයි ගන්න තියෙන්නේ. හරි බං ඒක හරි. දැන් මේක දාගමු. හිරාවටම ඒක හරි. අයිතකොට අර තින් මචං ෆෑන්. දැන් යම් බලන්න අපේ මෝලෙක් ෆෑන් එක උඩ කොහමද ඒකට ආදල්නේ මචං. තව ඩිංගෙන් බීම. හරි බං. දැන් අපි ලෙවල් 3ක් ඉවරයි. මේ මොකද ඉල්ලන්නේ මම පස්සේ රේට් කරන්න. දැන් 4 වෙනි ලෙවල් එකට ළඟයි අපි. මේ තියෙන්නේ අවසාන ලෙවල් එකට කලින් ලෙවල් එක. මේක නම් පේන විදිහට පේන බැලු බැල්මින් සුට්ටක් අමාරු ගේම් එකක් වගේ. මට ඉතින් මචං වචන පැටලෙනවා. මේක අරගෙන මොකද්ද දන්නේ නැහැ කරන් තියෙන්නේ. මේක උඩින් තියන්නේ දන්නේ. අර අසිරාවටම ඕනීන තියෙන්නේ. ලස්සනට තියන්න බැරි වුණා කියකෝ ඊක. අර පේන්නේ මචං කොළ පාට එක. මේ තියෙන්නේ ඒක ගත්තා. ඒක ගිහිල්ලා අතනින් තියන්න තමයි තියෙන්නේ. ලස්සනට තියුම්බා. කැත විදියට තියන්නේ. හරි බං දැන් මේක ලස්සනට තියමු. දැන් අපිට නිල් පාට කැටයක්ද මන් දන්නේ හොයන්න කියනවා. නෑනේ. අර නිල් පාට කැටයක් නෑලු. මොන රෙද්දකට මන් දන්නේ හොයන්න යන්නේ. නිල් පාට කැටේ කොයි හරි ඇති. මං කොහෙල බලන්න. අර මෙතන පොලිස් බැජ් එකක් තියෙනවා. පොලිස් බැජ් එක ගන්න වෙයිලු. හිරාවටම මේකත් ඇවිල්ලා මචං සුපිරි ගේම් එකක්. මං කලිනුත් කිව්වනේ උක. අතන ඉනිමගේ වැඩලා ඉද්දි. දැන් බං මේ මචං මෙතෙන්ද දැන් හිරාවටම ඊ කොළ පාට එක නම් ආවා. ඒ වුණාට ඒක කොළ පාට නෙමෙයි. ඒක විහික් කළා දාමු. මම හිතනවා මචං අතෙන්ද යන්න පාර ඇතිද කියලා. අනේ මම බයි යන්න උයි. හිරාවටම මොකද්ද මචං මට නම් තේරෙන්නේ නැහැ මෙතන මොකද්ද කරන්න තියෙන්නේ කියලා. මේකට මෙතෙන්ද දාලා දෙයියන් අපි මේ යන්නේ මචං ඔය ගියේ ගැම්මට මාත් වෙන මචං අමුම ගොන. දැන් මචං යන්න වෙයි ආයෙත් අපිට හැල්ලා අර දොර අරගන්න ආයෙත් අර කොළ පාට කැටි අරගෙන එන්න තමයි තියෙන්නේ. හරි බං ඒක ගත්තා. දැන් මෙතන යන්නේ. ඉතින් බං මම මේ ගෙදර නෙමෙයි රෙකෝඩ් කරන්නේ. මම මේ රෙකෝඩ් කරන සුපිරිම ප්ලේස් එකක් හොයාගත්තා. අර හිරාරම් දොරත් ඇරුණා. ඒ රෙකෝඩ් කරන හොඳ ප්ලේස් එකේ මේ ප්ලේන් නුවට වීඩියෝ කෑ ගහනවා. ඔයාලට ඇහෙනවනේ. ඉතින් මට කරන්න දෙන්න. අර හිරාරම් ලෙවල් 5ටත් ගිහිල්ලා අර හිරාරම් මීකු හිටද මී ආවි. මේ ඇවිල්ලා රෙඩි හොදන්න නම් දැන් රෙඩි හොදන්නත් වෙයි වගේ. අර හිරාරම් මේ මොකද බලමු පැනලා. අර හිරාරම් උඩ යනවා. අඩේ උඩ යනවා යෑමක් අය. මෙතනින් හොඳයි මචං අපිට පැනගන්න. දැන් මචං අර අතන මොකක්ද අර කියන්නේ බේසම ළඟ. බහිමුකෝ. බැලලා අපිට තියෙන්නේ රෙදි හොයන්න. ඒක නෑ. ඒකෙත් නෑ. ඒකෙත් නෑ. උඩ තියෙනවද බලමු. ඊගේ තියෙනවා. ඒක අරගෙන අපි යන් මෙතන බීසම ගාවට. බෑලුනේ බක් දාන්න ඒක. අර හිරාවටම මෙතෙන්න දාන්න බැයිද? එහෙනම් කියන්නේ. අර මෙතෙන්න මැතරිනේ. අර හිරාවටම ඒක ඇතැරිච්ච තැන. බලවන්කු ඒක ඇතැරිච්ච විදිය. ඉතින් ආයෙ ගන්න බෑ. ගමුද? හරි බං. දැන් යන්න තියෙන්නේ මේ මෙතන තියෙන බේසම ළඟට. ඉතින් මම දාන්න කියලා තියෙන්නේ. ඕන්න මචං ජීවඩි රෙදි කැල්ල හම්බුණා. මෙයා මං හිතන්නේ උඩ පයින් රෙදි කැල්ලද කොහෙද? මං තව රෙදි කැල්ලක් තියෙනවා. ඒකත් ගත්තා. දැන් ඒකත් දාගමු අපි අතෙන්ද. හරි දැන් තව රෙදි කැලි දෙකක් හොයාගන්න තියෙනවා අපිට.
මේ තියෙන්නේ එකක් අරගෙන ඒක තියෙන ඩෙලි කැල්ල නම් අපි ගිහිල්ලා බේස්මන්ට් ආගමු. හරි බං තව එකයි දාගන්න තියෙන්නේ. මේ තියෙන මත එන මත අපි ගොඩ ලෙවල් 5 ඉවර කරන ළඟයි. මම කිව්වේ මං අවසාන ලෙවල් එක දැන් තියෙන අපිට උඩ පයින්න. කොහොමද පැනිල්ල? ඉතින් මචං ලෙවල් 5 ඉවරයි අපි. ඉතින් බං දැන් ඊළඟ එපිසෝඩ් වලින් හම්බෙමු. ඉතින් මචං මේ ඇවිල්ලා අපේ සුන්දර ගින්දර අවසානයකි. එහෙනම් කොල්ලෝ අපි ගියා.